සුබ දහවලක් වේවා හැම දෙනාටම. සුබදහවලක මේ බර්ලින් NPP කමිටුව විසින් සංවිධානය කරන සුවද හමුවක් අපේ ග්‍රාමීය ආචාර්ය ආදරණීය මහාචාර්ය උපාලි පන්විලගේ සහෝදරයාගේ සහභාගීත්වය සහ පවුලේ සහභාගීත්වයේ එයා සිදුවෙන මේ ෂෝට් මීටින් එකට ආවට සහ පින්තූර ගැන කතා කරොත් අද ප්‍රයිවට් මීටින් එකක් ඉඳලා පින්තූර වැඩි සෝෂල් මීඩියා වගේ දාන්න තිබුණා කියලා අපි කතා වුණා. So yeah, sorry, I'm nervous because I didn't prepare. So sorry about that. Und vielen Dank, besonders für die Cordula, Frau, und für diese Location und ja. Yeah. Okay. අයිගොන් මෙතන මේ අපේ මොලින් සූද හමුවට අපු හැමෝම පිළිගන්න අතම ග්‍රාම්‍ය සම්වර්ධන සමාජ සුරක්ෂිතතා සවිබල ගැනීමේ මේ අමාත්‍ය වගේම ආචාර්ය ආදරණීය උපාලි පන්විලගේ සහෝදරයා තම සූද පිළිගන්නවා අපේ බර්ලින් NPP කමිටුව විදිහට ඒ වගේම අපේ විදේශ අමාත්‍ය සහෝදරයත් එක්ක නිසා ඒ වැඩෙත් අපි අද අපේ මේ පූර්ව අපේ මේ සාකච්ඡාව අපිට ඒකට කරන පූර්ව සූදානමක් වෙයි. ඉච්ඡිත වගේත් අපි හැමෝම අඳුරගෙන ඉන්නේ. මේ පැත්තේ වද මේ පැත්තේ. මම සඳුන් මම දැනට ජර්මනි සීගන් පදිංචි ඉන්නේ. සහ මගේ බිරිඳ මම ජර්මනිට අවුරුදු 5ක් කරලා දැනට පක්ෂයේ වැඩ කරගෙන යනවා. මම ජයි මම මුලින් ලංකාවේ මම දැන් බර්ලින් වල අවුරුදු 6ක් කතා කරනවා. මම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවේ. දැන් තාම ස්ටඩි කරනවා ෆයිනල් ඉයර් එකේ. මම රේෂා ලංකාවේ වාසයේ දැන් ජර්මනිට ඇවිල්ලා කතා කරනවා. ස්ටුඩන්ට් විදිහට ආවේ දැන් එකම දැන් මම ෆුල් ටයිම් වර්ක් මම දන්නේ මම බර්ලින් ගිය අවුරුදු 6කට කාලයක් මේ පදිංචි වෙන්න මම දැන් හොස්පිටල් එකේ කරා. මම රත්නාලි මහලුවේ මම ඉතාලියේ මගේ ඥාති දුරදෙනා එයා බලන්න අපලාවේ සතුටින් සහභාගී වෙන්න ලැබෙනවා. ලංකාවේ ඡන්ද ප්‍රකාශ කරන්න ඒ ගියා මම. මම කුමුදු කලන්ඩු මම මහත්යත් එක්ක ඉන්නේ සමර්පණයකට මම දැන් අවුරුදු 7ක් වෙනවා ජර්මනියේ. මම කවුරුත් කාර්යයක් කියලා ආදරණය දෙන්නේ. අතන වගේම ආඩම්බරෙන් මම සහභාගී වෙනවා මම තප්පේ එකක්. මම සාගරිකා නාට්‍යන්තර ඉස්කෝලේ පුතා මම දිමන්ත මම මේ ජර්මන් ස්ටඩීස් වලට ආවා මාස්ටර්ස් වලට දැන් අවුරුදු දෙකක් වෙනවා දැන් රීසන්ට්ලි ග්‍රැජුවේට් වුණා මාස්ටර් එක කරනවා දැන් බර්ලින් වලම ඉන්නවා ජොබ් සීකර්ස් එක කරනවා දැන් ඉන්නේ Ich bin Cordula Klein, die SPD-Fraktionsvorsitzende hier im Rathaus in Köln. Müssen wir gleich übersetzen? Ja, muss übersetzen, ne? Muss ich übersetzen? Ja. Na, alle durchgehen können. Ja. Ja, nicht? Ja, aber erklärt. Nee, alle wissen das. Alle wissen das. SPD Office. Ich bin der Sohn, ne, Felix? Son from. මම ඩික්සන් ලොකුගේ මම අවුරුදු 20කට වැඩි කාලයක් ජර්මනි පන්ති වෙලා ඉන්න වැඩ කරා. ගම ලංකාවේ හික්කඩු. මම අරිදු කැන්ඩි වල ඒ ජර්මනි අවුරුදු 9ක් ඉන්නවා. ඒක තමයි. mau pian mau panitia atau usaha saat ini taman balana sampai ini sampai urusan kerja keno mau nangkar juga kan berkasih orang baru Nah bagian
මම සුනිල් හේරත් 1986 සිට බර්ලිනේ ඉන්නේ. දැනට සෞඛ්‍ය සේවයේ වැඩ කරලා විශ්‍රාමිකයෙක් තවද වැඩ කරනවා ලංකාවේ නාවලපිටියේ. என்னுடைய பேர் தனபாலன், வவுனியா டிஸ்ட்ரிக்ட். வவுனியாவே பெரிய தம்பனை பக்கம் மடுப்பள்ளி கிட்டே. மடுப்பள்ளி கிட்டு இங்கே கனகாலமாக இருக்கிறேன். ගොඩක් කාලයක් මෙහෙ ඉන්නවලු. බිර්සා පොලිටික් எனக்கு நல்லா பிடிக்கும். විශේෂයෙන්ම දේශපාලන සහ මේවා සම්බන්ධ හරි ඉන්ට්‍රස්ට්. மார்க்சிஸ்ட் லெனினிஸ்ட் புத்தகங்கள்லாம் நிறைய வாசிக்கிறேன். මේක සුළු. So my name Rajendra, Markand Rajendra from Jaffna. I stayed here 30 years Germany, 94 years here stayed. Yeah, I have very interest for meeting. So මම තුෂාර ලංකාවේ පිළිඳලා ඉන්නේ. දැනට ස්විට්සර්ලන්ඩ් වල තමයි ඉන්නේ. සරහ ළඟදීම ජර්මනිට ඉන්නවා. මේ ලක්ෂණ තමයි යාළුවා. මම දක්ෂණ ලංකාවේ මොරටුවේ. දැනට ජර්මනිට ඇවිල්ලා අවුරුදු 5ක් වගේ software engineering විදිහට තමයි මම වැඩ කරන්නේ. මේ බර්ලින් වල තමයි. I'm Carla. I live in Germany, Berlin, and I'm coming from Kalmule, Ambaru district. And here I'm working as a financial accountant and also an entrepreneur in my own business. Thank you. මගේ නම කරලා මම අවුරුදු 7ක් විතර ජර්මනිලා ස්ටුඩන්ට්ස් ආර්ටිකල් මාස්ටර්ස් සයිබර් සිකියුරිටි කරලා ස්ටඩීස් කරලා ෆයිනෑන්ෂියල් සෙක්ටර් එකේ මම වැඩ කරන්නේ මොස්ට්ලි බැංකින් මගේ ප්‍රොෆෙෂන් එක information security manager. Banks වල තියෙන regulatory requirements අරම fulfill කරනවා. cyber security part. අමුතු සතරක්. මම කල්පනා කරනවා. මම මොෂන්කර් දැන් ජර්මනිට ලබන කරනවා. මම හයි ස්ටඩීස් වල සෙකන්ඩ් දැන් මේක කම්ප්ලීට් කරලා කටා යුනිවර්සිටි එකේ කරනවා. මම අන්තිම සමන් කරන්නේ මම දැන් අවුරුදු 34ක් වෙනවා. ඇවිල්ලා ජර්මනිට දැන් පුරුතුන්දි වැඩ කරනවා. ඒ අතර අපේ ශ්‍රී ලංකන් සහෝදරයන්ට මම සන්තෝෂයි මේ කට්ටිය හමු වෙන ලැබීම ගැන. ඒක ෆෝමල් මීටින් එකක් නෙවෙයි නිසා මම පොඩ්ඩක් විනාඩි 10ක් විතර පොඩ්ඩක් කතා කරන්නම්. ඊට පස්සේ අපිට වෙලාව තියෙනවා නම් ඔයගලන්ට මොනවද කියනවා නම් අහන්න ඊට පස්සේ කතා කරන්න පුළුවන්. පළවෙනි දේ තමයි මේ හැමෝම හමු වෙන ලැබීම සතුටක්. මම අතරම ප්‍රයිවට් විසිට් එකක ඉන්නේ. මේ ඒ අතරතුර මම ඒක කිව්වා මේ ගෝල් සහෝදරයට කට්ටිය ඉන්නවා නම් හමු වෙන්නේ කොහොමදයි කියලා. එළියනක මම දවස් 4 ඉන්නේ. මම පිටේ ඉන්නේ. මම දොඩේ යනවා. එතකොට ඔයගොල්ලන්ගේ පැත්තෙන් ගොඩාක් කන්සර්න් සහ දැනගන්න තොරතුරුත් ඇති. මම හිතන්නේ ලංකාවේ මොනවද වෙන්නේ අපි ගවර්න්මන්ට් එක විදිහට මොනවද කරන්නේ වගේ දේවල්. ඒ නිසා මම ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒක කඩලා 51 දී ශ්‍රී ලංකාවේ දස්පත්ති නදලා ඔය දෙක තමයි සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ. ස්ටේක් කියන්නේ නැහැ. එතකොට අපි වගේ ව්‍යාපාරයක් පළවෙනි වතාවට තමයි බලයට පත් වෙන්නේ. එතකොට අපේ බලය කියන එකත් සුවිශේෂී කරුණු කීපයක් නිසා. එකක් ඒක තමයි පළවෙනි වතාවට ජනතාවාදී ව්‍යාපාරයක් බලයට පත් වෙනවා. දෙවෙනි කරුණ ට්‍රැඩිෂනල් දැන් අර කියපු UMP ශ්‍රී ලංකාවේ නම් පස්සේ UMP එක වෙන වෙන විදිහට නම් හදන්න පුළුවන් ශ්‍රී ලංකාවේ පොත් එකේ විදිහට හදනකොට මේකේ බේස් එකෙන් පිට පළවෙනි වතාවට තමයි බලයක් හම්බුනේ දේශපාලන ව්‍යාපාරය. තුන්වෙනි එකේ තියෙන සුවිශේෂත්වය තමයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මෙච්චර බලයක් තනි දේශපාලන පක්ෂයකට හම්බුනේ. තනි දේශපාලන පක්ෂයකට මෙච්චර බලයක් කවදා තුනෙන් දෙකක් විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ අපේ බලය 71. මෙච්චර බලයක්. හතරවෙනි එක තමයි මේකේ තියෙන පොලිටි එක. පොලිටි එක කියලා කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, ජනවාදකින් බෙදිච්ච නැති හැම කෙනා. එතකොට
ආගමික වශයෙන් බෞද්ධ, ක්‍රිස්තියානි, කතෝලික, ඉස්ලාම්, හින්දු ඒ ඔක්කොම වගේ අර ඔකට තේනවා ඇති බැටිගලෝ විතරයි අපි දිස්ත්‍රික් විදිහට අපි කරලා දුන්නේ. අනිත් දිස්ත්‍රික් 21ම මැතිවරණ දිස්ත්‍රික් 21ම ඒකෝ යක්ුණානේ. ඊට පස්සේ අර පැත්තෙන් ගියාම මනා පැත්තෙන් අම්පාර සම්මන්තුලේ ඊට පස්සේ සෙන්ටරල් වල ඉන්න වතුකරේ අය ඒගොල්ලෝ ඔක්කොම. ඒ නිසා මේ දේශීය අක්ෂශක්තිය කියන්නේ මේ නැත්නම් මේ අපේ ජාතික ජන බලවේගය කියලා කියන්නේ අර තවත් එක ට්‍රැඩිෂනලි දකුණේ දේශපාලන ව්‍යාපාරයක් විතරක් නෙවෙයි. ඒකට සිංහල දෙමළ මුස්ලිම් වර්ග ගලේ ආදී වූ සියලු ජන වර්ගයන්ගෙන් එකතු වෙච්ච ව්‍යාපාරයක්. ඒකට තමයි බලය. ඒකත් සුවිශේෂී. මොකද වෙනදා ගෝඨාභය දෙන්නකොට සම්පූර්ණ අර සදන ළමයිලේම අනිත් පැත්තට ඒව තමයි තිබුණේ. ඊට පස්සේ වෙන කෙනෙක් දැන් මහින්දලා දිනුවට ඒක සදන් බේස් අර පැත්තෙන් ආවොත් එක්කෝ ඩග්ලස් දේවානන්ද එහෙම නැත්නම් කියන්නේ එහෙම නැත්නම් තොණ්ඩමල්ලා ඒගොල්ලන්ගේ එක තමයි මේ පැත්තේ බලය එන්නේ. හකිම්ලා එහෙම වගේනේ. ඒගොල්ලන්ගේ අර ජනවාරික අනන්‍යතාවයක් තියෙන දේශපාලන පක්ෂයක් තමයි ඒ පැත්තේ දිනුනේ. හැබැයි අපි එහෙම නෙමෙයි. ඒකට NPP එක තමයි මේ මුස්ලිම් අයත් දෙමළ කියන්නේ වතුකරේ සිංහල ඔක්කොම ඡන්දෙ දුන්නේ. ඒ නිසා මේකේ තියෙන අර ක්වොලිටි එක හරිම ස්පෙસિෆික්. අර මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණ ව්‍යාපාරයේ කිසිම ව්‍යාපාරයකට දිනා ගන්න බැරි වෙච්ච එක. එතකොට ඊළඟ වැදගත් දේ තමයි ජනතාව අපෙන් අපේක්ෂා කරපු දේවල්. ජනතාව අපෙන් මම හිතන්නේ ගොඩාක් එක්ස්පෙක්ට් කරපු දේවල් ටිකක් තියෙනවා. එතකොට ඒ නිසා අපිට කියන්නේ නිකන් අපි සමරයිස් කරලා ගත්තොත් මේක ඉති කරන්න සාකච්ඡාව අපේ එකක් තමයි ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ඉකොනොමික් ක්‍රයිසිස් එකක් ඇති වුණාට පස්සේ තමයි අපිට බලය ලැබෙන්නේ. එතකොට ආර්ථික වශයෙන් දියුණුවක් ඉකොනොමි එක ස්ටැබිලයිස් කරන එක අපේ ජනතාව බලාපොරොත්තු වෙනවා. එතකොට 2022 ඉකොනොමික් ක්‍රයිසිස් අනමෙදන පාඩු කියන්නේ 22 කියන එක වැරදි. නමුත් අවුරුදු 40ක් 50ක් ඇවිල්ලා 22 තමයි කොල්ලා ගියේ. අර බංකොලොත් කියලා ප්‍රකාශයටපත් කරේ 22 අප්‍රේල්. ඒ නිසා අපි ඒක නිකන් අර කියනවා 22 කියලා 22 බංකොලොත් වුණාට පස්සේ හැබැයි මෙහෙමයි අපි සම්පූර්ණ නිකන් ඉවරටන්න ඕනේ. තිබිච්ච ප්‍රීවියස් ගවර්න්මන්ට් එකෙන් අරන් ගියපු ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. හැබැයි ඒ ප්‍රෝග්‍රෑම් එක කඩාකප්පල් කරන්නේ නැතුව ඉස්සරහට අරන් ගිහිල්ලා ඉකොනොමි එක ස්ටැබිලයිස් කරන එක තමයි අපේ ප්‍රධානම එක. එතකොට ඒ වෙනකොටත් IMF ප්‍රෝග්‍රෑම් එකක ඩිස්කෂන් කිහිප තිබුණා. එතකොට අපිට දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපේ IMF එකත් එක්ක යන එක හරිද වැරදිද කියන එක ගැන අපිට ආපහු හිතන්න එකක් නැහැ. මොකද IMF ප්‍රෝග්‍රෑම් එකේ හිටියේ අපිට තිබුණ ඔප්ෂන් දෙකක්. එකක් අපේ IMF එකම ගිහිල්ලාම ලෝන් රීස්ට්‍රක්චර් කරගන්න ඕන. එහෙම නැත්නම් ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් එළියට යන්න ඕන. අපි එළියට ගියා නම් ආපහු ඉකොනොමි එක කඩාගෙන වැටෙනවා. ඒ නිසා ඒකේ නෙගටිව් පැති තියෙන්න පුළුවන්. නමුත් පොසිටිව් පැති කිහිපයකුත් තියෙනවා. ඊයේපෝ ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. අපි ඒක ඩිස්කෂන් කන්ටිනියු කරා. අපි ජනාධිපතිවරණයෙන් පස්සේ අනුසමදලා ඉතා පැහැදිලිව කිව්වා අපි මේ කලින් ගොඩක් අය අපි කියන අපි IMF එක ක්‍රිටිසයිස් කරා තමයි. හැබැයි අපි ජනාධිපතිවරණය වෙනකොට අපි දැනගෙන හිටියා දැන් IMF ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ. අපි ඊට පස්සේ ජෙනරල් ඉලෙක්ෂන් එකට කලින් අපි ඉතා පැහැදිලිව කිව්වා අපි IMF එකේ ප්‍රෝග්‍රෑම් එකක් යන්නේ කියලා. මොකද ඒක තව ටිකක් අපිට යන්න ඕන. ඒතකොට අපි මුලින්ම කරේ IMF එකේ ඩිස්කෂන් හරියට කරලා අපි ඊට කලින් අතරම අපි ඉලෙක්ෂන් වලට කලින් දෙකලත් එක සාකච්ඡා කියක් කරා. ඊට පස්සේ අපි අවසන් කරගත්තා ලෝන් රීස්ට්‍රක්චර්. ඔයගොල්ලෝ දන්නවා දෙසැම්බර් 20 අපි සැප්තැම්බර් 21 තමයි ජනාධිපති වරණය තිබ්බේ. අපි දෙසැම්බර් 20 වෙනකොට අර බංකොලොත් භාවයෙන් මිදෙනවා කියන ඒ ඇනවුස්මන්ට් එක කරගන්න පුළුවන් වුණා. මොකද පිච් රේටින් වල එහෙම අපි ගියා. අපි ලෝන් රීස්ට්‍රක්චරින් ඉවර කරා. දැන් අපි 3 years වලට දැන් ලෝන් ආපහු රිපේමන්ට් අපි පස්සට දාගෙන තියෙනවා. මොකද අපි මේ බංකොලොත් තුනේම අපේ ඩොලර් බිලියන 104ක විතර ලෝන් එකක් තියෙනවා. ඒකෙන් 38 බිලියන් ඩොලර්ස් තියෙන්නේ අපිට තියෙන්නේ විදේශ ණය. ගෙවා ගන්න බැරි කියන ප්‍රශ්නේ වුණේ. ඔය කතාව ඔයගොල්ලෝ දන්නවනේ. ඒකට ඩොලර් බිලියන 38ක් විතර තියෙනවා විදේශ ණය. ඒකෙනොත් ISP තියෙනවා බිලියන 15. ඒක බිලියන 15ෙන් 12.5ක්ම 2015 2019 රනිල්ලගේ මේ මධ්‍යපාලගේ ආණ්ඩුවේ ගත්තා. ඒගොල්ලන්ගේ කාලේ කිව්වට අපි නිකන් මේ ගෝඨාභයටම දැම්මට
හරිද? ඇත්තටම මේ අර කාලේ තමයි ගොඩක් ISB ගත්තේ. ඒ කියන්නේ අපිට ගෙවා ගන්න බැරි වෙච්ච බිලියන් 15න් 12.5ක් මේගොල්ලන් කාලේ ගත්තා. 2015 5% වලට දිනුනෝ එක අපේ ආර්ථික වර්ධන වේගය -2 වුණා 2019 වෙනකොට. ඉතින් අර ලෝන් අරගෙනත් ඒගොල්ලන්ට කරගන්න බැරුණා. මම කියන්නේ ඒ අවුරුදු 5ටම ලඝු කරනව නෙමෙයි. නමුත් කාලයක් ඇවිල්ලා වෙච්ච ප්‍රශ්නේ. ඉතින් අපිට ඒ නිසා ලෝන් කියන්නේ අපිට ඩොලර් බිලියන 1 බිලියන එකමාරක් දෙකක් අවුරුද්දට ගෙවා ගන්න අපේ ඉකොනොමි එක පොඩි තත්ත්වයක තිබුණේ නැහැ. අවුරුද්ද ගන්නවා අර එන්නවකට ගෙවා ගන්න බැරි වෙන විදිහට ආවා. ඉතින් තෙල් ගෑස් කෝලින් ආවේ ඒකයි. ඒ නිසා අපේ ප්‍රධානම දේ උනේ ඉකොනොමි එක ස්ටැබ්ලයිස් කරගන්න. එතකොට ඒක IMF ප්‍රෝග්‍රෑම් එකේ ඩිස්කෂන් කරලා ලෝන් රිස්ට්‍රක්චර් කරගත්තා. ඊට පස්සේ අපි ඉකොනොමි එකේ අර මැනේජ්මන්ට් එක අපි හරියට කරගත්තා. ඔයගොල්ලෝ පේනවා ඇති තෙල් කෝලින් නැති වෙන්නේ නැතුව ලංකාවේ තිබිච්ච තත්ත්වය මතකනේ. ගෑස් කෝලින් නැති වෙන්නේ නැතුව දැන් ඉන්ෆ්ලේෂන් එක ගිහිල්ලා තිබුණා සමහරවිට මේ ආහාර කාණ්ඩේ 100ක් ගිහිල්ලා තිබුණා. 60ට ගියා. 30ට ගොඩක් කල් තිබුණා. දැන් අපේ ඉන්ෆ්ලේෂන් එකක් නැහැ. උද්දමනයක් නැහැ ලංකාවේ. මේ දවස්වල තියෙන්නේ මයිනස් එකක්. එතකොට දැන් ගොඩාක් කන්සියුමර් ගුඩ්ස් වල ප්‍රයිසස් අඩු වෙමින් යනවා. හොඳටම අඩු වෙනවා කියන එක නෙමෙයි. නමුත් අඩු වෙමින් යනවා. මේ දවස්වල මාර්ච් වලත් -2 වගේ තියෙනවා. ඒකට ඉන්ෆ්ලේෂන් එක හොඳ දෙයක් නෙමෙයි මයිනස් යන්නේ. නමුත් අපි කන්ට්‍රෝල් කරලා තියෙනවා. මේ දැන් අපි මාස 7යි. ජනාධිපති වරන්නේ මාස 7යි. එතකොට ඉකොනොමි එක කිසි මට්ටමකට අපි ස්ටැබ්ලයිස් කරගෙන තියෙනවා. ඒකත් එක්ක අපේ අර ට්‍රේඩින් එහෙම උඩට ගිහිල්ලා තියෙනවා. අපි ඊට පස්සේ කරේ මේන් ඉන්ටර්නැෂනල් පාර්ට්නර්ස්ලාත් එක්ක අපි ට්‍රස්ට් බිල්ඩ් කරගන්න එක. ට්‍රස්ට් බිල්ඩ් කරගන්න එක තමයි කරේ. අපි කැමති වුණත් නැති වුණත් අපිට ඉන්දියාව අමතක කරලා යන්න බෑ. සමහර අය කියනවානේ මේ ජේපී ඉන්දියාවට විරුද්ධ වුණා දැන් ඉන්දියාවට යනවා කියලා. ඉතින් NPP එකවත් JP එකවත් මම හිතන්නේ නැහැ ඉන්දියාවට විරුද්ධ වුණා කියලා. ඉන්දියාව කියන්නේ රටක් නේ. අපි රටවල් වලට විරුද්ධ නෑ. ඒක ගවර්න්මන්ට් එකක් තියෙන්නේ අද ඉන්දියාව. නැවතත් ඔක්කොම විශ්ලේෂණය කරනවා මේ කෙටි දැනුම් අපි අතන අපි ප්‍රශ්න අහනවා ඒ සාකච්ඡාකට අපි යන්නේ නැහැ. අපි අතන සෝද හමුවකට අපි ඇසිල් දිනාද මොකද අපි හැමෝටම ආරාධනා කරනවා මේ 15 වෙනිදා මේ 15 වෙනිදා අපි මේ අනිත් අපි ඔබට අවශ්‍ය රැස්වීම අපි කියන්නේ ප්‍රශ්න අහන්න ඒ අවස්ථාවක ඉන්නම අපි ලොකු කරනවා මේ 15 දැන් මෙතන ඒක පබ්ලික් එකක් අපි දැනුම් දෙන තැන දැන් ඔක්කොම තියෙනවා දැන් ගෲප් එකට දෙන්න අපි පබ්ලික් දෙනවා ඔව් ඒකට දරුවත් කරනවා මේ ඔබට දරුවත් කරනවා ඔබගේ යාළුවන්ට ඒක දරුවත් කරනවා ඒක වෙන්නේ සෙන්නුලා ඒකට මේ වලින් විතර නෙමෙයි වලින් පිටින් නැද්ද නේද ජර්මනි එකේ තමයි ලෑස්ති රන් එකේ ඉඳලා ලොකු වලක් කොන එකට ඒක අපි සිස්ටම් විදිහට ගන්නවා අවස්ථාවේ නෑමකට එන්නේ නියම උදේශ සමසවල. ඊට පස්සේ විශේෂ කානම් පිටාන සම්බන්ධ ප්‍රශ්න තමයි කතා කරන්න ඕනේ. ඒක අපි ඉස්සෙල්ලා ගිහින් මොකද අද කතා කරන්නේ නැහැ අපිට තරත් දෙක දී කතා කරන නිසා සාධාරණතුමියත් එක්ක අපි සාකච්ඡාවක් ගන්න තියෙනවා. ඊට පස්සේ ඒක ප්‍රැක්ටිකල් යන්න පෞද්ගලික ප්‍රශ්න තියෙන අය පර්සනල් ප්‍රශ්න තියෙන අය සහ පර්සනල් දෙන යෝජනා ලිඛිතව දෙනවා නම් තමයි හොඳ. ඊමේල් එකේ හෝ මේ විදිහට හෝ. ඒක අපිට ලේසි අරගෙන යන්න දැන් යාගස් බැරි නේ ලේසි දේ තමයි ඒක හරිද ඒකට විශේෂ විස්තර දෙනවා නැවත වතාවක් ආරාධනා කෙටි ආරාධනා කරන සින්දරාට නම්බරයක් අපි සින්දුරේ ගෲප් එක. ඒ වගේම මේ ලබාදුන්න මේ මයයි පොඩි ෆිලික්ස් ඔක්කොම අපි සින්දුරන් දෙනවා. ඒ වගේම රෙඩියෙන් සින්දුරන් දෙනවා. මේ මෙතන මේ මම කලින් කිව්වා පර්සනල් එකේ ප්‍රයිවට් විසිට් එකකට ඇවිල්ලා අපිත් එක්ක පැය ගාණක් රැඳිලා ඉන්නවනේ. අදුමීලා නැවතත් විශ්වවිද්‍යාලය දෙනවා ඒවසීමට අපිට දෙන කාලය මොකද ලංකාවේ අපි දන්නවා උදේම තමයි ජීවිතේ දෙන්නේ පුරුදු දෙයක් නෙමෙයි. ඒ වගේ අපි ඇවිල්ලා මේ කාලේ අපි ගත කරන සම්බන්ධයෙන් විශේෂ සුද්ධ පන්දුනා අපි දන්නවා අපේ ගෞරවින් දත්තුනේ. එතකොට ඒ විසින් විශ්වවිද්‍යාලයේ අපි අද සෝදරයන් අපි මේ වෙලාවේ අපිට ලබා දුන් කාලය සම්බන්ධයෙන් විශේෂ ලොකු කාලයක් අපි ලබා දුන්නා. වෙන කමිටුවේ වෙන විශ්වවිද්‍යාලවල